වෙහෙසකාරී වූ සතියක නිමාව. ගෙදර යන්න පිටත් වෙන්න හදන්නේ. ගෙදර ගියයි කියලා තේ එකක් හදලා දෙන්න, බත් ටිකක් බෙදලා දෙන්න කාත් කවුරුත් නැහැ. ඒ සියල්ල තනියෙන්ම අපි කරගන්න ඕන. ඉරෙන කොළවලට තැලෙන අපේ ජීවිත. ඉතින් අපි මේ ගෙවන ජීවිතයක්ද? අපේ ජීවිතවල පාක්කෝ අඩුපාඩුවක් තියෙනවා කියලා ඔයගලන්ට දැනෙන්නේ නැද්ද? ගෙදර යනකොට කාත් කවුරුත් නැහැ. අපි පිට රටක දුක් විඳිනවා. සමහර හිතනවා ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඒගොල්ලන්ට සල්ලි තියෙනවානේ. සල්ලි තියෙන එක නෙමෙයි ජීවිතය කියන්නේ. නමුත් ජීවත් වෙන්න සල්ලි ඕනේ. ඒක තමයි ජීවිතය කියන්නේ. මොනවා කරන්නද? ඒත් අපිට හැමදාම මේ ඒකාකාරී ජීවිතේ මිදෙන්න කිසිම මඟක් නැහැ. වයිෆ් නැහැ, දරුවෝ නැහැ, අම්මා තාත්තා නැහැ. ඒගොල්ලන්ට තමන්ගේ දුව නැහැ, පුතා නැහැ. වයිෆ්ට සැමියා නැහැ. පුතාලාට තාත්තා නැහැ, අම්මා නැහැ. මේ ජීවිත මහා කාලකන්ණි කියලා ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? පිටරට ගෙවන ජීවිතය ඉතාමත් දුක්ඛිත මහා ජරාම ජීවිතයක්. 75 වසරක් ශ්‍රී ලංකාව නිධානයක් උඩ වැළලෙනවා. අපේ පාලකයෝ අපේ ජීවිත සින්නක්කරවම වලදාලා නේ තියෙන්නේ. අපේ ජීවිත දේශපාලඥයෝ විසින් විනාශ කරලා තියෙන්නේ. රටත් විනාශ කළා. අද අපිට පිටරට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පිටරට රැකියාව කරන්න අවස්ථාවයකුත් නැහැ. අපේ රට හොඳ තත්ත්වකින් තිබ්බනම් මේ වගේ පිටරට ජීවත් වෙන හිතෙන් දුක් විඳින මිනිස්සු කොච්චරනම් ඉන්නවද? ඒ වගේ ජීවිතයක් ගත කරන්න අපිට කොයිතරම් පව් කළා ඇද්ද? ඔයගලන්ට හිතෙන දේ කමෙන්ට් කරන් යන්න. ඊටමත් දුක්ඛිත ජීවිතයක් ගත කරන සියලු දෙනාගේම සිත් සැනසේවා.